හොඳටම උණ හැදිලා ඉන්න වෙලාවක පොල් රොටි ඉඟුරු දාපු ප්ලේන් ටී එකකුයි තිබ්බොත් කොහොමද? රට ජීවිත මෙහෙම තමයි. ලෙඩක් දුකක් හැදුනත් කෑමක් හදලා දෙන්න කවුරුත් නෑ. අපේ වැඩ අපිම කරගන්න ඕන. දවස් 3ක් එක දිගට තිබ්බ උණ අඩු උනේම නැති තැන මං ඕනි එකක් කියලා නෑවද. ඔයත් මං වගේ උණ තිබ්බත් නාන කෙනෙක්ද? ඒකෙන් චුට්ටක් වැඩි වුණාදත් මන්දා ඒත් කමක් නෑ කියලා මං පෙන්ඩෝල් දෙකකුත් බීලා චුට්ටක් රෙස්ට් එකෙත් ඉඳලා දවස් 3කින් හරියට මුකුත් කාලා නෑ, නගට ෆිට් එකක් නෑ වගේ දැනුන හින්දා මට කන්න හිතුණ පොල් රොටි. ඉතින් මම පොල් රොටි හැදුවා. මම මෙහි පාවිච්චි කරන්නේ ඩෙසිකේටඩ් කොකනට් එක. ඒකත් රේනුකා බ්‍රෑන්ඩ් එකේ එකක් තියෙනවා මෙහි. මං ගන්න ඒක අරගෙන ඒකෙන් ටිකක් කප් එකකට දාලා මං ඒකට උණු වතුර ටිකක් දානවා. ඒකට කියන්නේ අපි පොල් මල් කරනවා කියලා. මත් ඒක YouTube එකෙන් හොයාගත්තේ නම නම්. ඔන්න ඔය විදිහට උණු වතුර ටිකක් චුට්ටක් දාලා මික්ස් කරලා තියලා තියෙනවා චුට්ටක් වෙලා යනකම්. එතකොට අර අපි සාමාන්‍ය ලංකාවේ පොල් වගේම නැතත් ඒ වගේ වෙන්න ලස්සනට පොල් ටික පිපිලා එනවා. කැරට්, ලූණු, අමු මිරිස් මම චූටි කෑලි වලට කපා ගත්තා. ආය ලුණු මිරිසට ඕන සුදු ලුණු බෝල කොච්චි ඒවත් වෙනම ලෑස්ති කරගත්තා එකපාරම. ඔක්කොම අවශ්‍ය දේවල් ටික මේ විදිහට වෙනම මං කප් දෙකකට දාලා ලෑස්ති කරගත්තා. ඒ අසින් මං හැට බලන්න අමතක කරේ නෑ. පේනවනේ තියෙන ලෙඩ පාට. උනාවනත් උනා වෙලා ඉන්නවා. මොක තමයි මට කිචන් එකේ තියෙන වින්ඩෝ එකෙන් පේන වටපිටාව. හැම වෙලේම මුහුද තමයි අපිට පේන්න තියෙන්නේ. එක්ක ප්ලේන්, එක්ක බෝට්. ඊට පස්සේ අර මල් කරගත්ත පොල් ටිකට ලුණු, කැරට්, ලුණු ටිකක් දාලා මම හොඳට මික්ස් කරගන්නවා. අමු මිරිස් මං දාන්නේ අන්තිමට. කැමති නම් ඒක මුලින්ම එකතු කරගන්නත් පුළුවන්. අර ලුණුන් කැරටුයි එක්කම අත දැවිල්ල ගන්නේ කියලායි මම එහෙම කරන්නේ. අද අපි හදන්නේ ආට පිටි වලින්. මේකට මම පාන් පිටි එකතු කරන්නම නැහැ. මේ දේවල් මම ඇත්තටම එකතු කරගන්නේ හිතේ මිම්මට. නැත්තම් ඇහි මිම්මට. ඒ පිටි ටිකට අර මික්ස් කරගත්ත පොල් ටික ඔක්කොම එකතු කරලා හොඳට අනන්න තියෙන්නේ. චුට්ටක් කොහම කලවම් කරලා මම ඒකට දානවා ඇල් වතුර චුට්ටක්. ඇල් වතුර ටික දාලා මික්ස් කරගන්නවා. ඊට පස්සේ මම ඔකට ඔලිව් ඔයිල් චුට්ටක් මික්ස් කරගත්තා. ඔලිව් ඔයිල් නැත්තම් මොන හරි වෙජිටබල් ඔයිල් එකක් නැත්තම් පොල් තෙල් මොන හරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට මික්ස් කරගන්නවා. මෙතන සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක උනේ බිත්තරයක්. මම බිත්තරයක් වෙනමම
ප්ලේට් එකකට කඩලා අරගෙන ඒකත් මික්ස් කරා. ඔන්න දැන් තමයි මම අමු මිරිසුත් මේකට මික්ස් කරන්නේ. ඊට පස්සේ ආය මේක හොඳට මික්ස් කරන්නයි තියෙන්නේ. අනලා අපේ ඇලෙන්නේ නැති වෙන ගුලියක් විදිහට මේක හදලා ගන්න ඕනේ. පාන් පිටි වලින් හදන පොල් රොටිය තරම් මේ රොටිය අර හරි නීට් එකට ලස්සනට එන්නේ නැහැ. මොකද ආට පිටි ඉක්මනට කැඩෙන්න බලනවා රොටිය. ඒ නිසා හරිම චූටි රවුම් තමයි මට හදාගන්න පුළුවන් වුණේ. සාමාන්‍යයෙන් අපි පොල් රොටිය නම් ටික ලොකුවට හදනවනේ. ඔන්න ඔය සයිස් එක තමයි මට හදාගන්න පුළුවන් වුණේ. ගෙදර කන්නනේ ඉතින්. අනිත් එක ඉතින් දැන් මේක මේ අසනීපකට කන්නනේ. ඒ නිසා ඉතින් මං එහෙම හදලා ගත්තා. ලෙඩා මම වුණාට උකින් වැඩි හරියකට වගේ ඔය අයියා එයත් හරි මාසයි පොල් රොටි කන්න. හැබැයි මං අද ෆස්ට් ටයිම් තමයි අට පිටි වලින් පොල් රොටි ඇදුවේ. ඒක ඇත්තටම ගුණයි කියලා මම අහලා තියෙනවා. ඒ නිසා තමයි try කරලා බැලුවේ. ලොකු වෙනසක් නෑ අපිට අර පොල් රොටි හදනකොට වගේ හරි නීට් එකට හදාගන්න අමාරුයි. සමහර විට මට ඒකට ලොකු ප්‍රැක්ටිස් එකක් නැති නිසාද දන්නෙත් නෑ. ඔයාලා දන්න ටිප්ස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔහොම තමයි අන්තිමට මගේ රොටි ප්ලේට් එක ආවේ. රොටි කාලා හිඟුරු දාපු ප්ලේන් ටිකක් අමතක කරන්න බෑනේ. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.